පුවක්පිටිය ශ්‍රී පූර්ණාරාම විහාරස්ථානයේ සහ ගමට අරුණ යවුන සමාජය විසින් ප්‍රථම වර්ෂ පුවක්පිටිය විහාරස්ථානයේ මූලික කරගෙන ඉදිරිපත් කරන්නට යෙදෙන දර්ශනීය තොරන් රාජයා ඉදිරිපසයි අපි මේ සිටින්නේ. සීතාවක පොසොන් උදානය 2025 යන තේමාව ඔස්සේ පුවක්පිටිය පූර්ණාරාම විහාරස්ථානය සහ ගමට අරුණ යවුන සමාජයේ එකතුව දර්ශනීය තොරන් රාජයෙක් දින 6ක් පුරාවටම විහාරස්ථාන භූමිය තුල ප්‍රදර්ශනය කරන්නට යෙදෙනවා. ඒ වගේම මේ දින 6 පුරාවටම දෙවෙනි දිනය තුල ලේදන් දීමේ පින්කමක් රෝහිරානුවක කැටිකල සන්තානගත උපපාරමිතාව නමින් ලේදන් දීමේ පින්කමක් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම දින 6ක් පුරාවටම හොල්මන් මන්දිරය ඉදිරිපත් කරන්නට යෙදුණා සහ වෙළඳ කුටි ඉදිරිපත් කරමින් මේ ප්‍රදේශයට පුවක්පිටිය ප්‍රදේශයට පළවෙනි වතාවට විහාරස්ථානයේ මූලික කරගෙන විශාල වැඩ කටයුත්තක් සිදු කරන්නට යෙදුණා. ඉතින් 15 වෙනිදා දක්වා දින 6ක් පුරාවටම මෙම කටයුත්ත මෙම දර්ශනීය තොරන් රාජයා අඩි 45 පමණ උස මේ දර්ශනීය තොරන් රාජයා ප්‍රදර්ශනය වන්නට යෙදෙනවා. 15 වෙනි දින සවස් 6ට විශේෂ කාව්‍යමය ධර්ම දේශනාවක් තොරණ ප්‍රදර්ශනය කරන මේ ස්ථානයේදී සියලු දෙනාටම අහන්නට අවස්ථාව සකසලා දීලා තියෙනවා. ඉන් අනතුරුව විශේෂ සල්පිලක් මල් බඳුන් වෙන්දේසියක් සිදු කරනවා. ඉන් අනතුරුව එදින රාත්‍රියේ තොරණ නිමාව සිදු කරනවා. ඉතින් ප්‍රදේශයේ තියෙන විශාලම තොරණ හැටියට විද්‍යුත් ආලෝක ධාරාවන් ඇති විශේෂ කටයුත්තක් තියෙන මේ තොරණ දැක බලා ගන්නට ඔබත් බැති සිතින් පුවක්පිටිය පූර්ණාරාම විහාරස්ථාන පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මෙම කටයුත්ත සිදු කරන්නට යෙදෙන මැස්සා YouTube නාලිකාවේ සිදු දෙනාටත් දෙවිවින් ස්තුතිවන්ත වෙනවා. අපේ මේ කටයුත්ත අගය කරන්නට සම්බන්ධ වෙමින් අපිව දිරිමත් කරන්නට සහ ප්‍රචාරක කටයුතු වෙමින් සම්බන්ධ වීම පිළිබඳව හිතාමත්ම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ප්‍රකාශ කරනවා.